යාළුවනේ වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මං හිතනවා. අපි අද යනවා අපේ යනෝ බබාගේ හෙට උපන්දිනේ. ඉතින් එයාගේ බර්ත්ඩේ එක වෙනුවෙන් අපි චූටි වැඩ ටිකක් කරන්නම් කියලා හිතුවා. ඉතින් අද අපි බව්වොන්ටයි පූසොන්ටයි පොඩි දානයක් දුන්නා. ඒ වගේම මගේ යාළුවෙක් ඉන්නවා එයාගේ ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක්. ඉතින් එයාටත් අපි පොට් බුරියානි එකක් ඕඩර් කරලා අරගෙන ගිහින් දුන්නා. එයාත් සතුටින් ඒක බාරගත්තා. ඒ වගේම අපි දේවාලයකට ගිහිල්ලා පඩුරක් දාලා මේ තමා ගියේ. බලන්නකෝ යාළුවනේ හරිම ආසාවෙන් ඒ බව්ව කෑම කෑවා. ඇත්තටම මේ පාරේ ඉන්න සත්තුන්ට කෑම එකක් දෙනවා කියන එක ඇත්තටම ලොකු දෙයක්. හැමෝටම එහෙම කරන්න හිතෙන්නෙත් නැහැනේ. ඉතින් ඔයාලට මේ වගේ දෙයක් බලලා හරි මොන හරි අදහසක් ගන්න තියෙනවනම් මගෙන් අදහසක් ගන්න. මේ තියෙන්නේ ඒ යාළුවාගේ ගෙදර. අපි හිට වෙලා ඉතින් ටිකක් වෙලා ඉඳලා කෑම ටිකකුත් කාලා අපි තවත් ගමනක් ගියා. සයිද? නූඩල්ස් රසයි. අපි දැන් බත් කනවා. ඉතින් යාළුවනේ අපි යාළුවාට කෑම එක දීලා ඒ ගෙදරින් එනින් ගමන් අපි ගියා නෙළුම් මල් 90000ක පූජාවක්. මේ තියෙන්නේ නාථ දේවාලය. මේ නාථ දේවාලයේ විහාරයේ බෝධිය වටේට මේ හැම තැනම මල් වලින් සරසලා තිබුණා. මේ අපි මෙතෙන් එනකොට චුට්ටක් හවස් වුණා. ඒ එනකොටත් හාමුදුරුවෝ නමක් බණක් දේශනා කරන ගමන් තමයි හිටියේ. මේ ඩ්‍රෝන වලින් මල් මේ බිමට දානවා. හරිම ලස්සනයි මේ පේනවට වඩා. ඇත්තටම කියා ගන්න වචන නැහැ. හරිම ලස්සනයි. අපි හැම තැනටම ගිහිල්ලා වැඳ පුදා ගත්තා. ප්‍රශ්නම කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම කියනා වූ ලෝකුරා බුදුරජාණන් වහන්සේලා සිව් නම. මේ වෙනකොට නම් අපේ යනෝ බබාට හොඳටම නිින්දක් ගිහින් අපි ඉතින් ඇහැරෙන්නේ නැහැ. මතු බුදු වන්නේ ඒ නාත කියන වචනේ තුල අර්ථය අපේගේ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේගේ පියතුමා වන්නේ කාවන තිස්ස රජු බව. ඇස්වලට යනවනේ. වහන්සේ අවසන් වරට වහන්සේගේ අග වසන්ත සංස්කෘතිය වෙන් කරගෙන ධර්මයේ වෙන් කරගෙන ජීවත් වෙන්නට ඔබට බුද්ධිය අවදි වේවා, ඒ ප්‍රඥාව අවදි වේවා. මේ පින් අනුමෝදන් වීමට ඔබ වහන්සේ මේ භූමියට වඩිනවා කියලා දිස්ත්‍රාණ කරන්න. මේ යාළුවනේ 14 වෙනිදා රෑ ඉතින් අපි ඇවිල්ලා ගෙවල් දොරවල් අස් කරලා වැඩ ඉවර කරලා මේ ඩෙකරේෂන් කරන්න පටන් ගත්තා. ඉතින් ලොකෝ දෙයක් නම් කරේ නැහැ. අඩු වියදමෙන් අපි පොඩිවට මෙහෙම ඩෙකරේෂන් එකක් කරගත්තා. යාළුවනේ අද තමා යනෝ බබාගේ බර්ත්ඩේ එක. අපි ඉතින් උදේම නැගිටලා කිරි ආහාර පූජා කරලා බුදුහාමුදුරුවන්ටයි ගණ දෙවියන්ටයි පූජා කරලා විශ්ව පහන අවුලලා කිරිබත් හදන්න පටන් ගත්තා. ඉතින් හස්බන්ඩ් තමා අද කිරිබත් ටික හැදුවේ. එයා හරිම රසට හැදුවා.
ඉඹුල් කිරිබත් කියන්නේ ඒව තමයි අපි හැදුවේ. අද නෑදෑයෝ කට්ටියකුත් එනවා කිව්ව නිසා අපි ටිකක් වැඩිපුර හැදුවා. අද යනු බබාට බෙහෙත් දෙන්නක් තියෙනවා යාළුවනේ. ඉතින් අපි මේ චූටි බබා ලෑස්ති වෙලා ඉන්නේ බෙහෙත් දෙන්න යන්න. ඇත්තටම කිව්වොත් ඔය වගේ ලස්සනට hina වෙලා හිටියට පස්සේ බෙහෙත් දෙන වෙලාවේ ගොඩාක් ඇඬුවා. ඉතින් හරීම දුක හිතුණා මට. බෙහෙත් ඉදලා ඉවර වෙලා යාළුවනේ මං හිතුවේ පාටියක් ගන්න නෑ කියලා. යනු බබාට අමාරු වුණොත් ගොඩාක් බය හිතුණා. ඉතින් බෙහෙත් ඉදලා ඉන්නේ ඇත්තටම හැදුනේ නැහැ. ඒ නිසා අපි පොඩි පාටියක් ගත්තා. අප්පච්චි සසරේ පාවෙලා. ඉතින් අපේ පවුලේ අය එකතු වුණාම හරිම ජොලි. මෙතන තව ගොඩක් අය අඩුයි. අපි හොඳට කාලා හොඳට නැටුවා. ඉතින් අපේ ෆොටෝ ගහපු අයියවත් අපි ආදරෙන් මතක් කරනවා. thank you අයියේ. මේ තියෙන්නේ බර්ත්ඩේ එකට පහුවදා අපි පන්සලට දානයක් අරන් ගියා. මේ ඉන්නේ අපේ අත්තම්මයි අම්මයි පවුලේ හැමෝම එකතු වෙලා දානේ ඉව්වා. ඉතින් අපි වයසක අය දෙතුන් දෙනෙකුටත් කෑම වේලක් හදාගෙන ගියා. කෑම පාර්සල් වගේක් හදාගෙන ගිහිල්ලා එයාලටත් දුන්නා. ඉතින් අපි සතුටින් මේ වැඩ ටික ඔක්කොම ඉවර කරගත්තා. මේ තියෙන්නේ යාළුවනේ ඊට පහුවදා අපි නාංගි කෙනෙක්ව ඇරලන්න මේ පුංචි අම්මලා ගෙදරට ආවා. ඒ ගේ ඉස්සරහා ලොකේෂන් එක තමයි මේ පේන්නේ ඔයාලට. මේ මහවැලිගඟ තමයි මේ ඉස්සරහා තියෙන්නේ. හරිම ලස්සන ලොකේෂන් එකක් පේනව නේද ඔයාලට? ඉතින් අපේ ඔසඳ බබාට නම් මෙතනින් ගලව ගන්න බැරි වුණා. හරිම ලස්සනයිනේ. ඒ නිසා ඉතින් යාළුවනේ මගේ යනු බබාට බර්ත්ඩේ එකට විශ් කරපු බර්ත්ඩේ එකට ආව තෑගි ලබා දුන්න ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් ආයෙත් දවසක මේ වගේ ලස්සන බ්ලොග් එකක් අරන් හමු වෙන්නම්. පරිස්සමෙන් ඉන්න.